Hello everyone, welcome to my YouTube channel. First, good evening. මේ වීඩියෝ එක ස්ටාර්ට් කරේ හවස. ඒකයි good evening කියලා කිව්වේ. පහන තියලා අපි අද පොඩි travel එකකට හවස් වරුවේ පිටත් වෙනවා. So come with me. වෙඩින් එකෙන් පස්සේ මුලින්ම යන්න හිතන් හිටපු ගමනක් වුණාට පුංචි බාධා කීපයක් නිසා අපිට ඒක යන්න උනේ රෑ. අපි මුලින්ම අපේ යාළුවෝ දෙන්නවත් පිකප් කරගෙන කැලණි පන්සලට තමයි පිටත් වුනේ. බාරයක් වෙලාම ගිහින් ආවනම් හොඳයි කියලා හිතුන නිසායි පන්සලට ආවේ. අපිත් එක්ක ආව අක්කා රැට කන්න අපිට සෑන්ඩ්විචස් හදන් ඇවිල්ලා තිබුණා. වෙජිටේරියන් වුණාට ඒක පුදුම රසයි. හරිම රසයි. ගමන පිටත් වෙන්න කලින් අපි පන්සලෙන් ඉඳන් ඒකත් කාලා ප්ලේන් ටිකක් තරන් ඇවිල්ලා තිබුණා. ඒකත් බීලා පිටත් වුණා. පිටත් වෙන්න පටන් ගන්නකොට නම් වෙලාව සිකුරාදා රෑ 10යි කාලෙට විතර ඇති. संतान मल पीदुना हितत्ति उन्नामलं वीद හබීට හැරගෙන ඩ්‍රයිව් කරන්න අපි අපිට පුළුවන් විදිහට උදව් කරා ඉතින්. අපි දෙන්නට නම් කලින් ලෑස්ති වෙන්න බැරි වුණ නිසා මේ අක්කා අපිට මැකරෝනිත් හදන් ඇවිල්ලා තිබුණා. කොහොම හරි භාගයක් දුර ආවට පස්සේ අපි ඉතින් ඒකත් කන්න පටන් ගත්තා. මේ පේනවනේ පාර යාළගේ වුණාම ඔහොම තමයි. සීතල කොහොමද ආවේ? එපා අපි දෙන්නත් වතුර නාලා එත කොණ්ඩ කඩාලා කොහොම හරි රැයක් ඇහැරගෙන පාන්දර 3 මාර විතර වෙනකොට අපි බුක් කරපු තැනට ආවා. පැය කිහිපයක් අපිට තිබුණ මෙන්න මෙතනට තමයි අපි ආවේ. පැය ගානකට හරි චුට්ටක් ඉඳලා අපිට පහුවෙන්ද පිටත් වෙන්න නම් ලෑස්ති වෙන තැනක් ඕනේනේ. ඒ නිසා එතනට ආවා. ඔයාලට කියන්න අමතක වුණා. අපි ආවේ කතරගම. මේ තියන්නේ අපි ගත්ත රූම් එකේ ඉන්ටීරියර් එක. පැය 3-4ක් විතර ඉතින් නිදා ගන්න කාලෙ තිබුණා. හබීලා දෙන්නව හැරෝ ගන්න නම් අමාරු වුණා. අපි තේකකුත් ඕඩර් කරලා මෙන්න මේ ඔන්ජිලාව දැක්ක චුට්ටක් එතනට ආවා. ඊට පස්සේ එදා දවස ප්ලෑන් කරගත්තා. ඉඳගෙනත් ප්ලෑන් කරනවා. ඒක යාළටම බාර දුන්නා. මොකද අපි පාරවල් දන්නේ නැහනේ. Masih poting itu. Amle wife දෙක්කේ නෑ. මම ආන්න දෙන්නේ wife කෝ කියලා. Sorry bang budala. Ada ginawa yang kau mau video. Apa? Acung. 10ට කිට්ටු කළා වගේ ඇති අපි මෙතන කිරිවෙහෙරට තමයි මුලින්ම ආවේ. අපි කලින් දවසේ නතර වෙලා හිටපු තැන කතරගම දේවාලෙටයි කිරිවෙහෙරටයි දෙකටම ගොඩක් ළඟ තැනක්. අක්කයි අයියයි තමයි ටික ප්ලෑන් කරලා තිබුණේ. නෑ ඔය ඉන්නෝ. ආන්නේ. සුද්දා. Hey. संतान मल पीदुना हितत्ति उन्नामलं वीद ඇස්ගාව මං පේවෙලා හිඳින්නේ හංගාන ආලේ කතා හිතලේ ගැවෙවි ආදරෙන් නැවෙවි යන්න දෝ අනන්තේ සොයා
වෙහෙරේ ඉඳන් කතරගම දේවාලයට යනකොට මෙන්න මෙයාව හම්බුණා. දේවාලේ පූජාව දීලා ඔක්කොම කරලා එන අතරමඟ අපි ආපහු බැලුවා ඇත්පැටියා ඉන්නවද කියලා. අනේ යාට කන්න දෙන්න බැලුවේ මොනවා හරි. එයා හිටියේ නෑ. මං හිතන්නේ එයා වෙන තැනකට ගෙනියන්න ඇති. හරි, අපි ආව ප්‍රධානම වැඩ දෙක නම් ඉවරයි. දැන් අපි පිටත් වුණා. ඉස්සර ෆැමිලි එක්ක එනවා කතරගම. ෆස්ට් ටයිම් තමයි හබි එක තනියම ආවේ. මම ඉන්න ආසම තැනක් තමයි මේක සෙල්ල කතරගම. මෙතන සෙල්ල කතරගමට මම වැඩිපුරම ආස මෙන්න මේක නිසා. මැණික්ගඟ මේක නිසා මෙතන මාරම ලස්සනයි, මාරම කාම්, අමුතුම වයිබ් එකක්. ගොඩවරාවක් ඔතන ඉන්න පුළුවන්. අපි ඉතින් ෆොටෝ දැන් ඉතින් අහුවෙන එක දේවල් කාණ බලන්න තමයි තියෙන්නේ. මෙතන මේ නමත් එක්ක මම වීඩියෝ එකට ගත්ත ඔක්කොම ස්වීට්ස් ජාති ගෙනියන්න ඕනේ. අපි මෙතනින් ගත්තේ හරිම රසයි. සෙල්ල කතරගම ගාවමයි මේක තියෙන්නේ. දැන් මේ යන්නේ තවත් අවසම දෙයකට. මං හිතන්නේ කතරගම ආවොත් විතරක්ම, ඒ කියන්නේ අවුරුද්දකට එකපාරක් වගේ තමයි මේ chance එක හම්බෙන්නේ. ඒක මොකක්ද කියලා බලමු. අපි වැවමාළු ගන්න තමයි යාවේ. දැක්කනේ මේ මදි වෙලා ආපහු දෙවෙනි පාරත් ගිහිල්ලා අරගෙන තමයි අපි මේ යන්නේ නාන්න. වැවකින් නානවා කියන එකත් මේ වගේ අවුරුද්දකට දෙකකට එකපාරක් වගේ හම්බෙන chance එකක්. ඒ නිසා ඒක මිස් කරගන්නෙම නැහැ. අපි යනවා ඉතින් හොඳ තැනක් බල ගියා. දවල්ට ගෙනාපු කෑම ටිකයි වැව්මාළු ටිකයි මෙන්න මෙහෙම තමයි කන්න උනේ. කාලා නාලා ඉවරලා අපි ඉතින් මෙන්න පිටත් වෙනවා. ළමයි දෙන්න. හොඳ ළමයි දෙන්න මේ. අමතන්නේ අසෙන් ට්‍රාන්ස්පෝර්ට් රජින් ඔබට අවශ්‍ය සියලුම ලොරි රථ අලුත් වැඩියා කටයුතු පේන් කටයුතු එකම වහලක් යටින් කරගත හැකි. මාරු නෑනේ, මාරු නින්න මාරු. හෙලෝ. අපි පිටත් වෙලා යන අතරමඟ එදා දවසේ රෑ නතර වෙන්න තැනක් හොය තමා ගියේ. අහම්බෙන් දැක්ක තැනක්. එතනට ගිය ගමන් වගේ අපි 4 දෙනාටම එතන මාරම විදියට සැටිස් වුණා. බලන්නකො එතන මාරම රීසනබල් ප්‍රයිස් එකකට ගොඩක් වටින තැනක්. මම වීඩියෝ එකේ දානවා අදාළ තැනේ ඩීටේල්ස් ටික දාන්නම් අනිවාර්යෙන්ම. මොකද හරිම රීසනබල් ප්‍රයිස් එකක්. මේක කිව්වොත් ඇත්තටම රුපියල් 2000යි උනේ එක රූම් එකක්. ඒක රූම් එක වුණාට එදා දවසේ කට්ටිය හිටපු නැති නිසා අපිට ඔය උඩ ෆ්ලෝ එකම ගන්න කියලා කිව්වා. ඒකේ ෆ්ලෝ එකේ රූම්ස් 5-6ක් විතර තිබුණා. අපි කැමති 2ක් තමයි සිලෙක්ට් කරගත්තේ. රූම් එක සිලෙක්ට් කරලා අපි ගියා රෑට කන්න ගේන්නයි පොඩි බත් ටිකක් ගන්න තිබුණා. ඒ ටික අරන් එන්න ගියා. යාළුවෙකුත් හම්බුණා. Thank you. Hi. Thank you. Thank you. මං vlog එක පටන් ගනිද්දිත් කිව්වනේ අපිට බාධා කීපයක් ආව නිසා මේක ප්ලෑන් කරගන්න හම්බුන්නේ නැහැ කියලා. ඒ නිසා ඉරිද දවසේ ඇත්තටම ප්ලෑන් එකක් තිබුණ නැහැ. ඒ වුණාට අයියා කිව්වා තව තැනක් තියෙනවා අපි එතනට ගිහින් යන් කියලා. අක්කත් කිව්වා එතනට යන් කියලා. අපි ඒ නිසාම පන්සලක් කියපු නිසා සුදු ඇඳුම් එහෙම ගෙනල්ලා තිබුණෙත් නැහැ. හැබැයි පිළිවෙලට ඇඳුමක් දාගෙන පිටත් වුණා එතනට යන්න.
කොහොම හරි එතනට ගිය එක නම් ඇත්තටම වටිනවා. ඒ තරමට එතන හරිම ලස්සනයි. අව්වයි ඒ වුණාට මාරම ලස්සනයි. ඇත්තටම මේ vlog එක මම ආයේ බලනකොටත් මට ඒ දේවල් ඇස්වලට දකිනකොට මෙහි ඉඳන් එහෙම දේවල් දකිනකොට vlog එකකින් හරි මාරම ලස්සනයි කියලා හිතෙනවා. මහා පුදුමාකාර විදියට එහි තියෙන හැමදේම හැඩ ගැහිලා තියෙන්නේ මාරම පුදුම හිතෙන විදියට. ගස් කොළන් වුණත් ඔය අපි කියපු මෙතන පන්සලේ බලන්නකො වටපිටාව වුණත් හරිම වෙනස් තියෙන විදිහ මෙහි පරිසරයට වඩා. මෙහි පරිසරය කිව්වේ කොළඹ පරිසරයට වඩා. ඒක ඉතින් කොහොමත් එහෙම වෙන්නේ නැති. කොළඹ කියන්නේ නාගරීකරණයෙන් බහුල පැත්තක්නේ. එතකොට මෙහි එහෙම නැහැ. ගස් කොළන් හරිම නිදහසේ හැදිලා තියෙනවා. මං හිතන්නේ ඒක තමයි හේතුව. මේ තරම් ලස්සන ඇස් දෙකට මේ තරම් ලස්සනට මෙතන දකින්න ලැබෙන එකට හේතුව ඒක කියලා තමයි මම හිතන්නේ. ඉතින් හරිම ලස්සනයි. ගිහිල්ලා මහන්සේ යන්නත් එක්ක අයිස්ක්‍රීමුත් කාලා අපිට රස්නේ වැඩි වගේ හිතුන නිසා අපහු නාන්න යන්න හිතුණා. මේ තමයි කතරගම ගෙවෙන අන්තිම පැය කිහිපය. කොහොම හරි තිබුණ ආසාවල් ටික නැවත කරන්න අපි අමතක කරේ නෑ. අදත් වැව් මාළු ගත්තා. වැවේ නෑවා. අයිස්ක්‍රීම් කෑවා. ඒ ටික ඔක්කොම කරලා තමයි අපි එන්න පිටත් වුණේ. මාස්ටර් කෝ පැල්මඩුල්ලේ තමා මං හිතන්නේ මේක තියෙන්නේ. අපි හිතුවා අපේ පංචි යාළුවෝ දෙන්නත් එක්ක ගිය ට්‍රැවල් එක අවසන් භෝජන සංග්‍රහයකින් ඉවර කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ලස්සන ට්‍රැවල් එක ඉවර වුණේ. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. හැමෝටම බයි බයි. ආදරේ දැනුණානම් සඳේ ඒ නුඹ හින්දාමයි මේ භවයේ දැසගේ පිණිපැතුමන් දිලේ හිත කියවන්න ආසයි යෝවේ නලවෙන්න තුරුලේ විඳගන්න විසිසේ මගේ වෙන්න